යම් කිසිකර ඔබතුමාලා ඒකාබද්ධව ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව මේ සදා හමුදාට යුද හමුදායෙන් කරන්න පුළුවන් දෙයක් අපි දැන් කරගෙන යන්නේ. යුද හමුදාට කරන්න පුළුවන් එයාට ගැවසෙන්න තියෙන ප්‍රදේශය අඩු කරලා එයා එක තැනකට කොම් කරලා අරගෙන යන්නේ. එතෙන්දි මුණට මුණලා සටන් කරොත් අපිට මරන්න පුළුවන්. එතනින් එහාට යා පැනලා ගියොත් අර මං කියපු මාර්ග දෙකෙන් තමයි යා පැනලා යන්න ඕනේ. එතනින් එහාට අර අපේ ජනතාව අතර තියෙන දෙයක් තමයි කුණුම් ගැටි නැති. එහෙම නැත්නම් LTT සංවිධානයේ සැහැල්ලු ගුවන් යාන පිළිබඳව. දැන් රටටම ප්‍රශ්නයක් මේක. දැන් ජාත්‍යන්තරයටත් ප්‍රශ්නයක් මේක. මොකද මේ ආකාරයෙන් දැඩි මෙහෙයුම් සිද්ධ වෙද්දී එක්තරා විදිහකින් අදාහගත නොහැකි ආකාරයෙන් ඇවිල්ලා යම් කිසි බොම්බ කීපයක් යම් යම් තැන්වලට කොළඹ විශේෂයෙන්ම කොළඹ කේන්ද්‍ර කරගනිමින් යම් යම් තැන්වලට මේ යන කලා යනවා. දැන් මේ ගුවන් යාන සැහැල්ලු ගුවන් යාන කුරුම්බැටි පැතිමහරි මොනෝ මේ සැහැල්ලු ගුවන් යානේ තියෙන භූමියේ. ලබතුවලා භූමියෙන් ගමන් කරන හමුදාවක් හැටියට භූමියේ හමුදාව හැටියට මේ තියෙන තැන් අයි තවමත් නිශ්චය කරගන්න බැරිද? කොහේ හරි තැනක මේක ඇති මොලකින් වෙන්න පුළුවන් සිග්නල්ස් වෙන්න පුළුවන් කොහේ හරි තැනක. ඒ ඕන් මේ අහකට මේ ක්‍රියාසර කරද්දී ඉලක්ක කරගන්නට බැරි. මේ ප්‍රදේශයේ තාමත් නිශ්චිතව හඳුනා ගන්න හැකියාවක් ලැබිලා නැද්ද? කොහෙද තියෙන්නේ කියලා. දැන් සුධර්මන් ඉස්සෙල්ලා ගුවන් යානාව ඉරානමඩු තියෙන ගුවන් පතේ නෙවෙයි මුලදී තියෙන ගුවන් පතේ ඒ දෙකෙන්ම ක්‍රියාත්මක වෙලා තිබ්බා. මුලදී තියෙන ගුවන් පතේ තියෙන්නේ ජනාවාස ප්‍රදේශ වලින් වට වෙලා තියෙන්නේ. එතෙන්ට යන ජනාවාස ප්‍රදේශ අතරින් යන්න ඕනේ. ඒක හන්දා යුද හමුදාවේ දිගුදුර ඉහිදුම් බලකාය වගේ ඇයට එතනට යන්න අමාරුයි. අපේ ඇයට කැලේ ඕන තැනක යන්න පුළුවන්. මුළු ජනාවාස අතරේ නොතන යන්න බෑනේ. ඒක හන්දා ඒ මුලදී තියෙන ගුවන් පතේට අපිට ලං වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒ ගුවන් පතේට කිලෝමීටර් 15ක් විතර යට කැලේට අපිට යන්න පුළුවන්. ඉතින් එතනින් ඒ අපේ මුර සංචාරයට තියෙනකොට ඒ උඩට ගත්තොත් දැනුම් දෙන්න පවන ඒගොල්ලන්ට හැකියාව තියෙනවා. ඉරානවලු කියන ගුවන් පතේට අපේ කට්ටිය ඇතුළටත් ගිහිල්ලා ඉවිල්ලා තියෙනවා. අපේ දුරදුර විදුම් කට්ටිය මුර සංචාර විශේෂ බලකාය ඔක ඇතුළටත් දෙවරක් විතර ගිහිල්ලා ඉවිල්ලා තියෙනවා. ඇතුළට යන්න හදලා කීප පාරක් ඒක ඇතුළේදී සතුරා සමග සටන් කරන්න සිද්ධ වුණා. සතුරාගෙත් එතන ඊටාම ආරක්ෂිත විදියට මුර කරපු තැනක් ඒක. ඉතින් ඒක වටේ අපේ හුඟක් වෙලා කියලා කැරකිලා තියෙනවා. ඇතුළට යන්න හදලා ඒගොල්ලොත් එක්ක මුණ ගැහිලා සටන් කරලා තියෙනවා. ඒක හන්දේ ගුවන් යානා ප්‍රවේශය නිදැල්ලේ එක වටේ අපේ කට්ටියට ඊළඟ සොයා ගන්න හම්බ වුණේ නැහැ. අවසාන අවස්ථාවේ ගුවන් යානා ආපු වෙලේ අපේ කට්ටියට කලින් සැරේ ඔය ගුවන් පතේට ගුවන් යානේ අරගෙන උඩට ගන්නනකොට අපේ කට්ටිය විශේෂ බලකායේ මුරසබළුන් මුර සංචාරය එතන ඉඳලා අපිට දැනුම් දීලා ගුවන් හමුදායෙන් ගිහලා බෝම්බ ගන්නවා එතන. එදා දෙකක් ගුවන් පතේට ගත්තා. ගත්තාම එකකට වැඩිම කියලා අපි හිතුවා ඒ වෙලාවේ. අන්තිමට ඒගොල්ලෝ මේවා එනකොට ඒගොල්ලෝ ආපහු ගිහලා හංගගත්තා. ගුවන් පතේක පැත්තක. ඒකට එතෙන්ට ගුවන් හමුදායෙන් බෝම්බ දැම්මා. මේ හංගන්නේ මොන වගේ ආවරණයකටද? බින්ජයකද කොන්ක්‍රීට් මීටර් දෙකක විතර කොන්ක්‍රීට් තත්ත්වයක් යටතේද ඒ ඔක්කොම බලපාන ගුවන් යානා විනාශ වුණාද නැද්ද කියන එක. ඒ අරන්නේ ඉරාන මොඩු පැත්තේ දැන් ඒගොල්ලෝ අපේ කට්ටිය අපේ මුර සංචාර කරකෙන හින්දා විශේෂ බලකායේ දැන් ඒ ගුවන් පතේ ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ මුලතිව් ගුවන් පතේ සීමා වෙලා තියෙනවා. මේ යුද්ධ තව ඉස්සරහට යනකොට හමුදාව මුලතිව් ගුවන් පතේ පාවිච්චි කිරීමට තියෙන හැකියාවක් ටික ටික අඩු වෙයි. ඔබතුමා මේ සාකච්ඡාව අතරදී කිව්වා වෙල්පිල්ලේ ප්‍රභාකරන් කියන කාඩ්බෝඩ් දීරේ. දැන් ඔබතුමා කියන මේ කාඩ්බෝඩ් දීරය තමයි මේ සියලු දේවල් කරන්නේ. මේ රට වසර 30ක් විතර මේ තාමත් ආපස්සට ඇදලා දාන්න මුල්ලෙච්ච පුද්ගලයා වෙල්පිල්ලේ ප්‍රභාකරන්. අපි මෙවැනි වූ සාකච්ඡාවලදී ඔබතුමා සමග ඊට ප්‍රථම තවති තුලාවත සංවාදයේදී ඔබතුමා ප්‍රදාන කරපු යන යම් කිසි ආකාරයකින් ප්‍රභාකරන් තුවාල ලබා සිටින්නට පුළුවන් කියලා. ඇතැම් මාධ්‍යවලින් හෙළි කරපු දෙයක් තමයි අපි පවා කිව්ව දෙයක් තමයි ප්‍රභාකරන්ගේ කකුලක් පවා අහිමි වෙලා තිබෙනවා කියලා. දැන් මේ කකුලක් අහිමි වෙච්ච තුවාල වෙලා සිටින ඔබතුමා කියන ආකාරයට කාඩ්බෝඩ් දීරෙක් වෙච්ච මේ ප්‍රභාකරන් කියන මේ මිලේච්ච දාතකයා තාමත් තමන්ගේ කාර්යයන් කරගෙන යනවා. ඔබතුමා යුදමිනියේ ලබන තියෙන අත්දැකීම් වල හැටියට දීර්ඝ කාලයක් යුදමිනියේ අත්දැකීම් වල හැටියට වේලුකින්නේ ප්‍රභාකරන් කියන මේ මිලේච්ච සත්‍යවාදී තාමත් ඉන්නවා. සැබෑ ලෙසම මේ ජීවිතයේ ඔහුගේ ජීවිතය තාමත් තිබෙනවා. මේකෙන් අනිවාර්යයෙන් මෙයා තාම ජීවත් වෙනවා. හැබැයි ගුවන් යානා ප්‍රහාරවලදී යාට තුවාල වුණා කියන එකත් විශ්වාස කර හැකි සාක්ෂි තිබ්බා. ඊට පස්සේ තිබුණ සාක්ෂියේ මරණයට පවා එයා හැමදාම යන ස්ථානවලට එවැනි අවශ්‍යතාවයන් වලට එයා ගියේ නැහැ. එතන ඒ වෙලාවේ යාට යම් කිසි ප්‍රශ්නයක් තිබුණා.
බුද්ධියන්ත වලින් කියුවා විදිහට එයාගේ කකුලක් තුවාල වුණා. ඒ වගේ දෙයක් තමයි අර කොහමද ඒ වාසනාවකට එන්නේ හැවෙලේ බේරුණා. අනිවාර්යයෙන් මෙයා තාම ජීවිතුන් අතර ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. නමුත් එයා ඊටාම අසනීපයි. අපට ලැබිලා තියෙන වාර්තා අනුව අධික දියවැඩියාවෙන් පෙළෙන රුධිර පීඩනය ඊට පස්සේ එයාගේ වයසට වඩා අබලන්නේ කෙනෙක්. ලිවර් අස්මාවේ රෝග වෙලා කරබාරු පෙන්වෙන්න පේනවනේ දැන් අපි ඒකට ටිකක් වැඩිමල් තාම අපි එච්චරම බලන් වෙලා නැහැ වුණාට. ඉතින් ඒ අතින් එයා හුඟක් අසනීපයෙන් පෙළෙන කෙනෙක්. ලෙඩ ඇඳේ වැඩි හරිය කාලේ ගත කරනවා කියලා තමයි කියන්නේ. දැන් ළඟදීම අන්තිමට එයාගේ තියෙන පින්තූරය කැබිනට් එකේ අපි දැක්ක එයාගේ පැත්තෙන් අර ළඟදී ඇවිල්ලා මම හිතන්නේ ගුවන් වවුනියාවේ කඩුවකට පහර දීලා නරුණායගේ මේ මලගම සමරන්න තියෙන උත්සවයේ. ඒකෙත් එයා හිටගෙන ඉන්න තැන පැත්තෙන් රෝද පුටුවක් තියෙනවා. ඒ රෝද පුටුවේ වෙන කවුරුත් වාඩි වෙලා ඉන්නවා කියලා අපිට පේනුන්නේ නැහැ. රෝද පුටුව වැහෙන්න තමයි තින්තුවේ අරන් තියෙන නමුත් රෝද පුටුවේ ඉස්සරහා රෝදෙන් පේනවා. ඉතින් ඒ ඔකම බැලුවම පේන දේවල්. මේක මොකක් හරි අභිරහසක් තියෙනවා. මේ මිනිහා ලෙඩ වගේ අපි අනිවාර්යයෙන්ම දන්නවා. නමුත් තාම ජීවත් වෙනවා ගන්න දන්නවා. ඊටාම අපට ආරංචි ඇරියට එයාට බෙහෙත්පත් වෙලාට කරගන්න බැරි තරමට බය වෙලා ශරීරය හැංගි බංකරෙන් බංකරයට මාරු වෙවි විශ්වමඩු පැත්තේ ඉන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒක එයා එහෙම නෙවෙයි ඉස්සර හිටියේ. මහරජා කෙනෙක් වගේ පිළිමොච්චයට වෙලා විදේශකින් පිළිගන්නවා, මහාවීර කතා පවත්වනවා, පෙරපාරි වල යනවා. එහෙම හිතුව මිනිහෙක් නේ. දැන් මේ තත්ත්වයට වැටලා තියෙන්නේ. ඒක ළඟේ කාඩ්බෝඩ් වීරයෙක් කියලා. ඒ කාලේ අපේ තුම දුර්වලකම් හින්දා මෙයා වීරයෙක් වුණා. දැන් අපි සංවිධානාත්මකව යුද්ධය නැහැවන නිසා රජය ඊටාම ඥානාන්විතව මේ යුද්ධයේ නායකත්වය දෙන්න නිසා මේ කාඩ්බෝඩ් වීරයාගේ දැන් කාඩ්බෝඩ් කෑලි ගැලේ වැටෙන්න පටන් ගන්නවා. එයාව වීරයෙක් වුණේ එයාගේ හැකියාවට නෙවෙයි. අපේ තිබුණ දුර්වලකම් නිසා. ජාතියක් වශයෙන්, විභාමුදාවක් වශයෙන්, රාජ්‍ය මට්ටමේ තිබුණ දුර්වලකම් නිසා. නමුත් ඒවා ශක්තිමත් වෙනකොට දැන් මේ වීරයා බලන් වෙන කෑලි කඩා වැටීගෙන යනවා. නිවටේක් නෙවෙයි නම්, කාඩ්බෝඩ් වීරයෙක් නෙවෙයි නම් අවුරුදු 14 15 ගෑනු ළමයි ඉස්සරහා බංකර් වලට දාලා මැරෙනවා බලන් ඉන්න පුළුවන් කිරියෙක් ඉන්නකොද? විභාමුදාක හෝ රාජ්‍ය නායකයෙක් හරි සමාජයේ රැකියන් අර වගේ තත්ත්වෙට බලෙන් පත් කරලා බලන් ඉන්න පුළුවන් කිරියෙක් ඉන්නවා. ඒකට මොකද්ද ඒ විදිහට දෙන්න තියෙන උත්තරය? අවුරුදු 14 15 ගෑනු ළමයි බංකර් වල දාලා මැරෙන්න බලන් ඉන්න පුළුවන්. ඒ කිරියෙක්ද? ඒක අපි කියන්නේ යා මේ දුර්වල බොම් පහත් දියගුළු චරිතයක්. එන්දහමුදා පුතුමනි දැන් ප්‍රභාකරන් ගැන කතා කරනකොට පසුගිය වසවානුව තුළ විශේෂයෙන්ම සහැල්ලු වංජාලාවල ප්‍රහාරات සමගම තවත් චරිතයක් අරගෙන ආවා. ඒ තමයි චාල්ස් ඇන්තනි කියන චරිතය. ප්‍රභාකරන්ගේ පුතායන් කියන මේ චාල්ස් ඇන්තනි චරිතය ඇතැම් මාධ්‍යයන්, ඇතැම් පුද්ගලයන්, විශේෂයෙන්ම ඇතැම් ජාත්‍යන්තර මාධ්‍යයන් පවා ප්‍රවාදක්වල දෙයක් තමයි තාමත් විශාල චරිතයක් ඇටියෙ. චාල්ස් ඇන්තනි ඊළඟ නායකයා බවට පත් වෙනවා කියලත් ඇතැමුන් සඳහන් කරනවා. දැන් යුදවිනේ අධ්‍යක්ෂින් වල හැටියට ඔබතුමා කොහොමද දකින්නේ? දැන් ඔබතුමාලා යම් කිසි ආකාරයකින් කරුණු හයක් දැකි ප්‍රවාහකරන් ගැන පිළිබඳව, ඔබේ බිරිඳ පිළිබඳව, ඔබේ දරුවන් පිළිබඳව. දෙවනි නායකත්වයක් තිබෙනවාද එල්ටීඩී සංවිධානයේ තුල පොට්ටුවම්මාන්ගෙන් බැහැරව චාල්ස් ඇන්තනි වැනි? මම හිතන්නේ ප්‍රභාකරන් කියන මේ පහත් පුද්ගලයා එයා මවාගෙන හිටිය විශාල රාජධානියක් නේ, සිහිනයක් නේ. ඒ රාජධානිය ආ කිරුළු කරන්දම මේ රාජසන්තනි කියන කුමාරයාට ඊළඟට රජකම බාර දෙන්න බලාගෙන හිටියේ. දැන් උද්දන් වෙලා තියෙන්නේ ඉස්සෙල්ලාම රාජධානිය නැති වෙලා. ඒ කිරුළු කරන්දීම දැන් ඒ තිබු සිහිනේ බිඳ වැටිලා. එතකොට මේ කුමාරයාට යාට කිරුළු කලන් ගන්න රාජධානියකුත් නැහැ, කිරුළුකුත් නැහැ. ඒක හන්ද මම හිතන්නේ ඔය චාල්ස් ඇන්තනි කියන අපට ආරංචි ඇටියට අලස කරබාරු බොහොම නිකන් මේ timid කියන්නේ බැක්වර්ඩ් ඉදිරියට එන්න පැකිලෙන චරිතයක් කියලා වෙනවා. ඉතින් එයාට මම හිතන්නේ මේ ඉදිරියට ඇවිල්ලා බාර ගන්න දෙයක් දැන් ඉතුරු වෙලක් නැහැ. දැන් ඒ වෙලේ මානසික තත්ත්වයකුත් නැතුව ඇති. එතන යුද්ධයට එයා දැන් LTT එකේ තියෙන ශක්තිය තමයි හොඳ යුද විනයදී ලැබපු සාර්ථකත්වය.